අභ්‍යාසය මේ තම සාකච්ඡා කර හිටියේ. මේ 10යි එක අභ්‍යාසයේ පළවෙනි ගානද? අර අනුලෝම සමානුපාතයක් ප්‍රතිලෝම සමානුපාතයක් සමානුපාතයක් නොවේ ඒ ටිකද? නැස දෙකේ මේ දෙවෙනි ගාන අර මිනිස්සු එතකොට යන්නට නිම කිරීමක තියෙන 10ක් මිනිස්සු 8 දෙනෙකුට දින 9ක් ගත වේ ගානද? තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. මිනිස්සු අතර දෙනෙකුට යම් වැඩක් කිරීම නිම කිරීමට දින 10ක් තියෙන ගානක්ද? හරි. ඒ කියන්නේ මේ මිනිස් දින සූත්‍රය සාකච්ඡා කරලා අපිනේ. හරි. හරි. හැබැයි අපි ටිකක් සංකීර්ණ ගණන් වලට දැන් ඔන්න ආවේ නැහැ. මට කියන්න අපි 10යි එකේ මොකක්ද ගාන? තුන්වෙනි ගාන අපි සාකච්ඡා කළාද? 10යි එකේ 3 සාකච්ඡා කරාද? ඊය සතිය හදන්න දුන්නද මම? 10යි එකේ තුන්වෙනි ගාන තුන්වෙනි නැද්ද? 10යි එකේ 3 කවුරු හරි කෙනෙක් කියන්න? නෑ. හැදුවේ නෑනේ. හරි. එහෙනම් ඔන්න 10යි එකේ තුන්වෙනි ගාන. බලන්න පිටුව 116. ඔන්න හොඳට අහගන්න. 116 පිටුව වත්තක් සම්පූර්ණයෙන්ම සුද්ධ කිරීමට මිනිසුන් 10 දිනකට දින 8ක් ගත වේ. මිනිසුන් 10 දිනකට දින 8ක් ගත වේ. යැයි ඇස්තමේන්තු කළ ඉඩම් හිමියා මුල් දින දෙකේදී මිනිසුන් 12 දිනක එම කාර්ය සඳහා යෙදවීය. එතකොට වත්තක් සුද්ධ කරන්න මිනිස්සු 10කට දින 8ක් ගත වෙනවා කියලා තමයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. ඒ කියන්නේ නිගමනය කරලා තියෙන්නේ මිනිස්සු 10 දිනකට දින 8ක් ගත වෙනවා කියලා. හැබැයි පළවෙනි දවස් දෙකේදී මිනිස්සු 12ක් වැඩට දැම්මාලු. ඕක තමයි විස්තරේ. රෝමිලක්කම් 1 මුළු වැඩෙහි ප්‍රමාණය මිනිස් දින කීයද කියලා අහනවා. මුළු වැඩේ ප්‍රමාණය. එතකොට මුළු වැඩේ ප්‍රමාණයට ගන්නේ අර ඇස්තමේන්තු කරපු එක. පළවෙනි දවස් දෙකේ එක නෙමෙයි. ඇස්තමේන්තු කරපු එක තමයි මුළු වැඩේ ප්‍රමාණය විදිහට අපි සලකන්නේ. එතකොට ඔයගොල්ලන්ට මතකද අපි සූත්‍රය? මිනිස් දින සූත්‍රය ලේසි මතක තියාගන්න. මොකද මේකේ ඉන්න දෙන්නම තමයි ගුණ කරන්නේ. මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන. මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන. දැන් බලන්න මිනිස්සු 10කට දින 8ක් ගත වෙනවා කියලා තමයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. මිනිස්සු 10යි ගුණ කිරීම දින 8යි. 10 වරක් 8 80යි. මිනිස් දින 80ක වැඩක් තමයි මේ තියෙන්නේ. මිනිස් දින 80ක වැඩක් කියන්නේ එක පැත්තකින් මේක ප්‍රමාණය අනිත් පැත්තෙන් එක මිනිස්සෙක් වැඩ කළොත් දින 80ක් යනවා. ඕක තමයි ওই මිනිස් දින කියන එකේ තේරුම. රෝමිලක්කම් 1 හැමෝටම පැහැදිලිද? තේරුණාද රෝමිලක්කම් 1? මුළු වැඩේ ප්‍රමාණය ගැටලු ගන්නෑ. අපේ ගර්ල්ස්ලා තුන් දෙනාට තේරුණාද? සිතුමිටයි පවනිටයි රුබිතිටයි. ඔව් සර්. හරි ගැටලු ගන්නෑ. හරි සිතුමි පවනි තේරුණාද? දෙන්නම සයින්. තේරුණා සර්. හරි. රෝමිලක්කම් 2 මුල් දින දෙක අවසානයේ කතරම් වැඩ ප්‍රමාණයක් අවසන් කෙරෙයිද? මුල් දින දෙක අවසානයේ පළවෙනි දවස් දෙක අවසානයේ. එතකොට පළවෙනි දවස් දෙකේදී ඒකත් මිනිස් දිනම තමයි. පළවෙනි දවස් දෙකේදී කොච්චර වැඩ ප්‍රමාණයක් ඉවර කළාද කියලා අහන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති විස්තරේ දීලා තිනවා පළවෙනි දවස් දෙකේදී මිනිස්සු 12ක් තමයි යොදවන්නේ. එතකොට මිනිස්සු ගාන 12යි. ගුණ කිරීම දින ගාන 2යි. ඇයි පළවෙනි දවස් දෙකටනේ. එතකොට දින 2යිනේ. මිනිස්සු 12යි දින 2යි. 12 2 24යි. මිනිස් දින 24ක වැඩ ප්‍රමාණයක් තමයි පළවෙනි දවස් දෙකේ අවසන් කරන්නේ. මුළු වැඩේ 80යි ඒකෙන් 24ක් පළවෙනි දවස් දෙකේදී අවසන් කරනවා. රෝමිලක්කම් 3ේදී මොකක්ද කියන්නේ? මිනිස්සු
දින 6ක් තුල සම්පූර්ණ වැඩේ අවසන් කිරීමට ඉඩම් හිමියා අපේක්ෂා කරයි නම් ඉතිරි දින 4 සඳහා අලුතෙන් මිනිසුන් කී දෙනෙකු වැඩෙහි නිරත කරවිය යුතුද කියලා අහනවා. දවස් 6කින් මේ වැඩේ අවසන් කරන්න ඕනි පුතාලා. දවස් 6කින්. එතකොට දැන්ට දවස් දෙකක් ගත වුණා. ඇයි දවස් දෙකක් දැන් ඉවරයි කියනවනේ. එහෙනම් තව දවස් 4යි ඉතුරු වෙලා තියෙන්නේ. දවස් 4න් වැඩේ ඉවර කරන්න ඕනේ. තව මිනිස්සු කොච්චරක් අලුතෙන් බදව ගන්න ඕනද? ඕක තමයි ප්‍රශ්නේ. හරි. දැන් එතකොට ඔක්කොටම කලින් අපි හොයා ගන්න ඕනේ මේ වැඩේ ප්‍රමාණය මිනිස් දින 80යි. දැනට 24ක් අවසන්. ඉතිරි ප්‍රමාණය හොයා ගන්න ඕනේ අපි ඔක්කොටම කලින්. මොකද මේ ප්‍රමාණය තමයි ඉතිරි ප්‍රමාණය තමයි දවස් 4න් අවසන් කරන්නේ. හොඳට අහගන්නකො. ප්‍රෝමිලක්කන් තුන ඉතිරි ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් පුතාලා මුළු ප්‍රමාණය සම්පූර්ණ වැඩේ ප්‍රමාණය 80යිනේ. ඒකෙන් අඩු කරනවා දැන්ට ෆිනිෂ් කරපු කම්ප්ලීට් කරපු ගාන 24. 80න් 24ක් අඩු කළාම කීයද? 10න් 4ක් 6යි. 8 නෙමේ 7 තියෙන 7න් 2ක් 5යි. 56යි. ඉතිරි ප්‍රමාණය 56යි. දැන් ඔන්න මේ 56ක වැඩ ප්‍රමාණය තමයි දවස් 4න් අවසන් කරන්න ඕනේ. මිනිස් දින සූත්‍රයටම තමයි දාන්නේ. මිනිස් දින දැන් 56යි සමානයි මිනිස්සු ගාන තමයි හොයන්න ඕනේ. දන්නේ නෑ අපි. බීජීය පදයක් දාගන්න මම ඒ කියලා ගන්නවා. ගුණ කිරීම දින ගාන දවස් 4න් වැඩේ ඉවර කරන්න ඕනේ. දවස් 6යි 6න් දැන් දෙකක් ගිහිල්ලා. තව දවස් 4කින් ඉවර කරන්න ඕනේ කියලානේ කියන්නේ. එහෙනම් දින ගානට 4 දානවා. මිනිස් දින ගාන 56යි. මිනිත්තු ගාන දන්නේ නැහැ. ඒ කියලා ගත්ත දින ගාන 4යි. 56 සමානයි ඒ 4න් ගුණ කළාම 4යි. සරල සමීකරණයක් එන්නේ දැන් නේද? ඒව ළඟේ හොයන්න දෙපැත්තම 4න් බෙදනවා. 4ට 4 කැපෙනවා. ඒ සමානයි 56 4න් බෙදනවා. 56 4න් බෙදුවාම කීයද පුතාලා? 5ට 1යි එකක් ඉතුරුයි 16ට 4යි. 14යි. ඒ කියන්නේ මිනිස්සු ඔක්කොම 14ක් ඕනේ. අලුතෙන් බඳව ගන්න ඕනේ කීයද කියලානේ අහන්නේ. අලුතෙන් 14ම බඳව ගන්න ඕනේ නෑනේ. ඇයි දැනට 12ක් ඉන්නවනේ. එහෙමනම් තව කී දෙනාද ඕනේ? ඔක්කොම 14ක් ඕනේ. ඔව්. ඔක්කොම 14යි දැනට 12ක් ඉන්නවා. තව දෙන්නේ බඳව ගත්තා නම් හරි අලුතෙන්. එහෙනම් අපිට එනවා උත්තරේ 14 අඩු කිරීම 12 2යි කියලා. ඔන්න ගාන. ඔයගේ ගණන් තමයි ඉතින් හම්බ වෙන්නේ ඔයාට ප්‍රතිලෝම සමානුපාතය යටතේ. ගාන පැහැදිලිද? තේරුණාද? කරමු විදිය. ප්‍රශ්නයක් නැහැ. අනුභාරය කියනවා. සිතුමි රුවිති පවනි තුන් දෙනාට පැහැදිලිද? තේරුණාද? ඔව් සර් තේරුණා. කවුද? සිතුමිත් හරි ගැටලුවක් නැහැ. ඔව් සර්. හරි. එහෙනම් මේ ගාන වලට ලියා ගන්න. ලියලා මට 4 වෙනි ගාන කරලා දෙන්න. 10යි එකේ 4 වෙනි ගාන කරලා දෙන්න. 10යි එකේ 4 වෙනි ගාන තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. අයිබෝවන් කවිති. අයිබෝවන් සර්. හරි. අපි දුව අවසන් කළා දැනට 3 වෙනි ගාන නම් සාකච්ඡා කළා. 4 වෙනි ගාන තමයි දුන්නේ. උට්ටක් පරක්කු. කවිති බලන්න පොඩ්ඩක් සංසන්දනය කළා දුව. අච්ච පොතේ මේ 3 වෙනි ගානත් එක 10 එකේ 3 වෙනි ගානත් එක මේ ටික පැහැදිලිද කියලා.
කවිතිට කොහොමද මාස් හම්බුණාද ටර්ම් ටෙස්ට් එකේ? තාම ලැබුණ නෑ සර්. තාම ලැබුණේ නැහැ. රෙකෝඩින් එකක් බලන්න කවිති ගියේ. එදා බ්‍රහස්පතින්දා එක්ස්ට්‍රා ක්ලාස් එකේ විජය භාග පටන් ගත්තා. සර් ඔව් පුතා සර් මේ කියන්න. ගාන අප පොඩ්ඩක් කියලා දෙන්න. මේ ආ ගාන අප පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? ආ දැන් එතකොට මේ ගානේ කියනවලු වත්තක් සම්පූර්ණයෙන්ම සුද්ධ කිරීමට මිනිස්සු 10 දිනකට දින 8ක් ගත වෙයි කියලා. හැබැයි පළවෙනි දවස් දෙකේදී මිනිස්සු 12 දෙනෙකු මේ වැඩේ සඳහා යෙදෙව්වලු. අනිත් අය 4 වෙනි ගාන හදන්න දාලා මිනිස්සු 10කට දින 8ක් ගත වෙනවලු. පළවෙනි දවස් දෙකේදී මිනිස්සු 12ක් දැම්මලු මේ වැඩේට. එතකොට අපි මුලින්ම අහනවා මුළු වැඩේ ප්‍රමාණය මිනිස් දින කීයද කියලා. මුළු වැඩේ ප්‍රමාණය මිනිස් දින එනවා දුව මුළු වැඩේට ගන්න අර එස්ටිමේට් කරපු එක. ඒක තමයි මුළු වැඩේ ප්‍රමාණය විදිහට සලකන්නේ. Excuse me, sir. ඔව් පුතා. එතකොට සර් දැන් මේ හතරවෙනි ගාන තියෙන්නේ ගොඩපලක සිටින මේ ගවයන් 12ක් සහ මේ ඔව් ඒ ගවයෝ හිටිය කියලා මේ කලබල වෙන්න එපා. ගව දින නෙමෙයි මිනිස් දිනම තමයි. මිනිස්සු වෙනුවට ගවයෝ ගාන දාන්න. මිනිස්සු වෙනුවට ගවයෝ දාන්න පුතාලා 4 වෙනි ගානේ. එහෙම තමයි සත්තු වෙනවා. මේ සත්තු සම්බන්ධ වෙන ගණන් වලදී මිනිස්සු වෙනුවට ඒ සත්තු ගාන දැම්ම නම් හරි. එතකොට මේ දුව මිනිස්සු 10යි, දින 8යි, දහවරක්කට 80යි. ඕක තමයි මුළු වැඩේ ප්‍රමාණය විදියට සලකන්නේ. ඔන්න මුළු වැඩේ ප්‍රමාණය ආව අපිට මිනිස් දින 80යි කියලා. ඊට පස්සේ රෝමිලක්කන් දෙකේදී අහනවා පළවෙනි දවස් දෙකේදී කොච්චර වැඩ ප්‍රමාණයක් අවසන් කරාද කියලා. එතකොට මිනිස්සු ගාන 12යි. පළවෙනි දවස් දෙකේදී අවසන් කරපු වැඩ ප්‍රමාණය. පළවෙනි දවස් දෙකේ මිනිස්සු 12ක් හිටියා. ඒකින්ද මිනිස්සු ගාන වෙනුවට 12 දැම්ම. පළවෙනි දවස් දෙක ගැනනේ අහන්නේ. එතකොට දින ගාන 2යි. 12 2 24යි. මිනිස් දින 24ක වැඩ ප්‍රමාණයක් අවසන් කරලා තිනවා පළවෙනි දවස් දෙකේදී. ඊට පස්සේ කියනවා ඉතිරි වැඩ ප්‍රමාණය දවස් 6කින් අවසන් කරන්න ඕනේ නම් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවලු. එහෙනම් ඉතිරි දවස් 4ට වැඩිපුර යෙදවිය යුතු මිනිස්සු ගාන. දවස් 6කින් අවසන් කරන්න ඕනේ. දැනට දවස් දෙකක් ගියා. පළවෙනි දවස් දෙක ගියා. තව අලුතෙන් වැඩට කොච්චර මිනිස්සු ගානක් ඕනේද කියලා අහන්නේ. ඔක්කොටම කලින් අපි හොයාගන්න ඕනේ කොච්චර වැඩ ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවද කියලා. එතකොට මුළු වැඩේ ප්‍රමාණය 80යි. ඒකෙන් දැනට 24ක් අවසන් කළා. 80ෙන් 24ක් අඩු කළාම 56යි. මිනිස් දින සූත්‍රයට තමයි අපි දැම්මේ. මිනිස් දින වෙනුවට 56 දැම්මා. මිනිස්සු ගාන A කියලා ගත්තා. දින ගාන 4යි. දවස් 4යිනේ තව ඉතුරු වෙලා තියෙන්නේ. දින ගාන 4යි. ඒතර 56 සමානයි A 4ෙන් ගුණ කළාම 4යි. දෙපැත්තම 4ෙන් බෙදනවා දුවේ. එතකොට එනවා ඒ වලගේ 14යි කියලා. ඒ කියන්නේ වැඩේට දාන්න ඕන මුළු මිනිස්සු ගාන තමයි 14 කියලා කියන්නේ. දැනට මිනිස්සු 12ක් ඉන්නවනේ. එහෙනම් තව අලුතෙන් දෙන්නයි ඕනේ වෙන්නේ. 14න් 12ක් අඩු කරාම 2යි කියලා එනවා. පැහැදිලිද කවිති ගාන? තේරුණාද? ගැටලුවක් තිබ්බොත් අහන්න. තේරුණා සර්.
හරි. හතරවෙනි ගාන හදලා ඉවරද? තාම හදන ගමන්ද ඉන්නේ. උත්තරයක් ගත්තද? අනුක උත්තරය. 120යි. ඒ කියන්නේ ෆයිනල් ආන්සර් එකද මේ අනුක? අර දින ගණන කීයකින් අඩු වේද කියන එකද මේ 120? නෑ නෑ සර් පළවෙනි එකේ තියෙන්නේ අර පළවෙනි එකේ රෝමිලක්කන් එකට. ඒක හරි. ගැටලුවක් නැහැ. එතකොට සර් දෙවෙනි එක 40 කියන එක දෙවෙනි එක. දෙවෙනි එක try එකක් දෙන්න බලන්න මේ වගේ. අනේ සර් දෙවෙනි එක දෙවෙනි එක බෑ හදන්න. අනේ සර් දෙවෙනි එකත් හදුවා දෙවෙනි එකත් හැදුවා කීයද උත්තරේ? 40ක් කියලා ආවේ 40ක් කියලා. ඒ කියන්නේ දවස් 40කින් අඩු වෙනවද? ඔව් බලමු. අනේ සර් බලමු කියලා හරියන්නේ නෑ නේ එක්කෙනෙක් කොන්න දෙවෙනි එකට රෝමිලක්කන් දෙක නම් ලේසි. රෝමිලක්කන් එක නම් ලේසි. දෙකට 40යි කියලා උත්තරයක් තියෙනවා අපිට. තව ඉවරයි ඉන්නවද අපිට? කවුරු හරි ඉන්නවද තව අවසන් අය ගාන? ගොවි පොළක සිටින ගවයන් 12 දිනකට දින 10කට ප්‍රමාණවත් ආහාර තිබුණිලු. ගවය 12 දිනකට දින 10කට ආහාර තිබුණාලු. දින දෙකකට පසු තවත් ගවයන් 4 දෙනෙකු එම ගොවිපළට එකතු කරනු ලැබීය. දවස් දෙකකට පස්සේ තව ගවයෝ 4 දෙනෙක් ගොවිපළට ඇවිල්ලා තියෙනවා. රෝමිලක්කන් 1 ගබඩා කර තිබූ ආහාර ප්‍රමාණය එක් ගවයෙකුට දින කීයකට ප්‍රමාණවත්? මේක අතර ඇස්තමේන්තු කරා වගේ ගානක් තමයි. එතකොට දැන් මේකට ගව දින නෙමෙයි මිනිස් දිනම තමයි. මිනිස්සු වෙනකොට ගවයෝ දාන්න. එතකොට ගවයෝ 12යි නේද? ගවයෝ 12යි දින 10යි. ආයෙ දෙන්න ගුණ කරා නම් එනවා එක ගවයෙකුට කොච්චර දවසකට ආහාර තියෙනවද කියලා. 12 වරක් 10 120යි. ඔව් 120යි උත්තරේ හරි. නියමයි. ඒ උත්තරේ හරි. දැන් දවස් දෙකකට පස්සේ තව ගවයෝ 4ක් එකතු වෙලා ඉන්නවා. ඒ කියන්නේ පළවෙනි දවස් දෙකේදී ගවයෝ 12 දෙනාම තමයි හිටියේ මේකේ. තුන්වෙනි දවසේදී තමයි වෙනස් වීම චේන්ජ් එක වෙන්නේ. එහෙනම් ඔයා මුලින්ම හොයා ගන්න ඕනේ පළවෙනි දවස් දෙකේදී කොච්චර ආහාර ප්‍රමාණයක් අවසන් වෙනවද කියලා. අර මේ වැඩේදී අපි පළවෙනි දවස් දෙකේදී කොච්චර වැඩ ප්‍රමාණයක් අවසන් කළාද කියලා හොයාගත්තේ. ඒ වගේ අපි හොයාගන්න ඕනේ පළවෙනි දවස් දෙකේදී කොච්චර ආහාර ප්‍රමාණයක් අවසන් කළාද කියලා. ඒව අහලා නැති වුණාට අපි තමයි මේ ඩිසිෂන් ගන්න ඕනේ. මොන හොඳට අහගන්න. රෝමිලක්කන් දෙක. මම පොඩි වගන්තියක් ලියන්නම් ඔයාලට පැහැදිලි වෙන. පළමු දින දෙකේදී අවසන් වූ ආහාර ප්‍රමාණය. පළමු දින දෙකේදී අවසන් වූ ආහාර ප්‍රමාණය. ඒකත් මිනිස් දින සූත්‍රයෙන්ම තමයි යන්නේ. පළවෙනි දවස් දෙකේදී ගවය 12යි. එතකොට දින ගාන 2යි. පළවෙනි දවස් දෙකේදී හිටියේ මේ ගවය 12යි. ඒ විදිහට මින්නවනේ පළවෙනි දවස් දෙකේදී. තුන්වෙනි දවසේනේ වෙනස් වීම වෙන්නේ. එතකොට ගවය ගාන 12යි, දින ගාන 2යි. මොකද අපිට හොයන්න ඕනේ දවස් දෙකකට හින්දා. 12 වරක් 2 24යි. එහෙනම් පළවෙනි දවස් දෙකේදී 24ක ප්‍රමාණයක් අවසන් වෙලා තියෙනවා. ඊළඟට ඕගොල්ලෝ හොයාගන්න ඕනේ මේ වගේම ඉතිරි ප්‍රමාණය, ඉතිරි ආහාර ප්‍රමාණය. බලන්න ඉතිරි ආහාර ප්‍රමාණය හොයාගන්න විදිය. ඉතිරි ආහාර ප්‍රමාණය. ඉතිරි ආහාර ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් සම්පූර්ණ ආහාර ප්‍රමාණය 120යි. ඒකෙන් 24ක් අවසන් වුණා. 120න් 24ක් අඩු කරනවා. බිංදුවෙන් 4ක් බෑ 10න් 4ක් 6යි. දැන් දෙක නෙමෙයි එක තියෙන 11න් 2ක් 9. 96යි.
තව 96ක ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් එහෙනම් මිනිස් දින වෙනුවට 96 දානවා. දැන් ගවයෝ 12ක් නෙමෙයි ඉන්නේ. 12ට 4ක් එකතු වෙලා 16ක් ඉන්නේ. ඔක්කොම ගවයෝ ගාන 16යි. එහෙනම් ගවයන් ගණන 16යි කියලා දානවා. මේ ගවයන් 16ට මේ ආහාර ප්‍රමාණය දවස් කීයකට ප්‍රමාණවත්? දන්නේ නැහැනේ. මම B කියලා ගන්නවා. ඉරි ආහාර ප්‍රමාණය 96යි. මුළු ගවයෝ ගාන 16යි. ප්‍රමාණවත් දින ගාන දන්නේ නැති හින්දා B කියලා ගන්නවා. 96 සමානයි 16 B ගෙන් ගුණ කළාම 16යි B. දෙපැත්තම 16ෙන් බෙදන්න. 16ට 16 කැපෙනවා B සමානයි 96 16ෙන් බෙදුවාම හරියටම 6යි. 16 වරක් 6 තමයි 96. බලන්න ඔයාලට සැකසලිතයි නම් මම ගුණ කරලා පෙන්නන්න. 6 වරක් 6 36න් 6 දානවා 3ක් ඉතුරුයි. 6 වරක් 1 6යි 6යි 3යි 96. එතකොට දැන් 6ද උත්තරේ නෑ. 6 නෙමෙයි උත්තරේ. 6 නෙමෙයි උත්තරේ. මොකද හේතුව අපෙන් අහන්නේ මොකද්ද? ගවයන් ප්‍රමාණය වැඩි වීම නිසා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය දින ගණන කීයකින් අඩු වේද කියලා අහනවා. ගවයෝ වැඩි වෙච්ච හින්දා දින කීයකින් මේ ආහාර ප්‍රමාණය අඩු වෙලාද කියලා අහන්නේ. මුලින්ම මේක ඒගොල්ලෝ එස්ටිමේට් කරලා තියෙන්නේ ඇත්තටම දවස් 10කට ප්‍රමාණවත් කියලා. දවස් 10කට ප්‍රමාණවත් කියලා තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔන්න දවස් දෙකකට දවස් දෙකක ආහාර ඉවරයි ඇත්තට. පළවෙනි දවස් දෙකේ ආහාර ඉවරයි. තව ඉදිරියට දවස් 6කට ආහාර ප්‍රමාණවත්. ඒකයි මේකේ තේරුම. තව ඉදිරියට මෙහෙම යනකොට දවස් 6කට ආහාර ප්‍රමාණවත් කියලා තමයි මේකේ තේරුම. මේ 16 දෙනා එකතු වුණාම තව දවස් 6කට ඉතුරු වෙනවලු ආහාර. එතකොට ඔක්කොම දවස් 2යි 6යි 8යි. දවස් 8කට ආහාර ප්‍රමාණවත්. හැබැයි 10කට තිබ්බ ආහාර 8කට අඩු වුණා. නේද? 10කටනේ ආහාර ප්‍රමාණවත් කියලා තිබ්බේ. 8කට අඩු වුණා. එහෙනම් කීයකින්ද අඩුවීම වෙන්නේ? දෙකක අඩුවීමක් වෙලා තියෙන්නේ. ඇයි 10කට තමයි ආහාර තිබ්බේ. පළවෙනියට දවස් දෙකක් හරි. තව ඉදිරියට දවස් 6කුත් ඕකේ වෙනවා. එතකොට ඔක්කොම 2යි 6යි 8යි. දවස් දෙකක මදියක් තමයි තියෙන්නේ. නැත්නම් දවස් දෙකක අඩුවීමක් තමයි වෙන්නේ. එහෙමනම් අපිට ලියන්න පුළුවන් විදිහට දෙනින් දාන්න. මුලින්ම දවස් 2යි දැන් දවස් 6යි දවස් 8කට ප්‍රමාණවත් කියන එක. එහෙනම් අඩු වෙලා තියෙන්නේ. කලින් 10කට ප්‍රමාණවත් වෙලා කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ගවයෝ වැඩි වීම හින්දා 8කට තමයි ඇති වුනේ. ඒ කියන්නේ දවස් දෙකකට තමයි ප්‍රමාණවත් වෙන්නේ. ගාන පැහැදිලිද? ප්‍රතිලෝම සමානුපාත කියන්නේ ටිකක් ඉතින් සමනල් ගැටේ වැටෙන ප්‍රශ්න හම්බ වෙන ඒවා. මේ දවස් දෙකකට පස්සේ මෙහෙම ආවා. මේ දවස් දෙකකට පස්සේ මෙහෙම ගියා. ඔයගේ ගණන් තමයි ඉතින් ප්‍රතිලෝම සමානුපාත වල එන්නේ. තව එක ගණන් හම්බ වෙනවා. දැන් ඊයේ පාස් පේපර් ගානක හම්බුණා අපේ ඉංග්‍රීසි මීඩියම් අයගේ කුකුල්ලු ගානක් තියෙන ගාන, බොබේ පොලක කුකුල්ලු ගාන. කුකුල්ලු මෙච්චරකට ආහාර මෙච්චර ප්‍රමාණවත්. දවස් 4කට පස්සේ කුකුල්ලු තව මෙච්චර ප්‍රමාණයක් එකතු කළා. එහෙනම් ආහාර කොච්චර දවසකට ප්‍රමාණවත්ද? ආයි තව දවස් දෙකක් ගියාට පස්සේ කුකුල්ලු 4 දිනෙක මිය ගියා. දැන් ආහාර කී දවසකට ප්‍රමාණවත්ද? කොහොම ගාන කැරකෙව්වා. එක සැරේක වැඩි වෙනවා කුකුල්ලු ගාන, තව දවස් වෙලාවක කුකුල්ලු මැරෙනවා. ඉතින් ප්‍රතිලෝම සමානුපාත ওই පැටර්න් එක පොඩ්ඩක් හරියට තේරුම් ගන්න ඕනේ. මේ ගණන් දෙකේම එකම විදියක් තිබ්බේ. එකම දේ තමයි ඉතින් පොඩි මම චුට්ටක් එහාට යනවා. දැන් ගාන පුතාලා කොහොමද ගාන පැහැදිලිද? ඒ ගාන වැදගත්ම දේ පැහැදිලිද නැද්ද කියන එක. 4 වෙනි ගාන පැහැදිලිද? රුවිතිට ගාන අමාරුද? තේරුණා සර්. තේරුණා. සිතුමිට ගාන තේරුණාද? පවෙනිටයි කවිතිටයි පැහැදිලිද ගාන?
ඔව් සර්. හරි. මං 6 ගුණෙකට 40 දැන් 48යි කියන්නේ මොකක්ද 6යි 8යි? එහෙම කළොත් වැරදි. ඊට වඩා මේක ටිකක් තියෙනවා ගැඹුරට හිතන්න ඕනේ සිතුවි. කමන්නේ මුල් කාලේදී එහෙම තමයි. අපි බලමු ගණන් හදනකොට ඕක ඔටෝ හරියනවා. ඔන්න පුතාලා ගාන හදන්න. ඊට පස්සේ try එකක් දෙන්න පස්වෙනි ගාන 5. පුතේ හෙට නම් පුළුවන් වෙයි ජොයින් වෙන්න. මං හිතන්නේ අභිමන්ත මේ වෙද්දි නම් ඇප්‍රූව් එක දීලා තියෙන්නේ. මං ගිය සතියේ රෝහිතගේ මැසේජ් එක දැක්ක පොඩ්ඩක් කාලේ ගිහිල්ලා. රෙකෝඩින් එක බැලුවද රෝහිත? තාම බලන්න බැරි තාම වුණා. බලන්න. අනිවාර්යෙන් ඒක බැලුවේ නැති වුණත් තමන්නේ අර එක්ස්ට්‍රා ක්ලාස් එකේ ඒක බලන්න. විජ්ජිය භාගවල 10 වසරේ. ආ සර්. සර් මොන ගානද හදන්න කිව්වේ? පස්වෙනි ගාන 10යි එකේ පස්වෙනි ගාන. බලන්න try එකක් දෙන්න පුළුවන් මට්ටමට කරන්නේ ගාන පස්වෙනි ගාන.
බව පෙන්නන එක ගැන මුලින්ම හිතන්න එපා. මුලින්ම ඔයා උත්සාහ කරන්න try එකක් දෙන්න. අන්තිම ෆයිනල් උත්තරේ බලන්න ওই බව පෙන්නන එක සමාන වෙයිද කියලා. සර් ඉවරයි. ඉවරයි. හරි. උත්තරය ආවද මේ සිතුමි? ඔව් සර්. හරි. අනුපත් උත්තරයක් අරගෙනනේ. සමාන නොවේ 4යි. එහෙම කියන්න බෑ. අනිවාර්යෙන් 2යි කියලා පෙන්නන්න ඕනේ. බව පෙන්නන්න කිව්වහම අනිවාර්යෙන් මේ උත්තරේ එනවා කියලාම පෙන්නන්න ඕනේ. අසමානයි කියලා කියන්න බෑ. බල මම හදන්නද පුතාලා තව වෙලාව ඕනේද? රුවිති හැදුවද යම් තරම? ඔව්. යම් තරමක් හදලා. එතකොට පවෙනි කවිතී කොහොමද? ස්ටෙප් 2 3ක් හැදුවද? හදලා ඉවරයි සර්. හදලා ඉවරයි. දෙකයි කියලා ආවද මේ කවිතී උත්තරේ? නෑ සර් ආවේ නෑ. මට දෙක ආවේ නෑ. දෙක ආවේ නෑ. පවෙනිට උත්තරේ ආවද දුව දෙක? පවෙනිට ආවෙත් නැහැ. බලමු ගාන. පුහුණු කඳ උරක පුහුණුලාභීන් 24 දිනෙකට දින 8කට අවශ්‍ය ආහාර ගබඩා කර තිබුණි. ඕක තමයි පුතාලා එතකොට මුළු ආහාර ප්‍රමාණය විදිහට අපි සලකන්නේ. ආයි ඔය මැදින් පුහුණුලාභීන් එකතු වුණා අඩු වුණා ඒවා අපි කන්සිඩර් කරන්නේ මුළු ආහාර ප්‍රමාණය විදිහට සලකන්නේ ඔය මුලින්ම ඇස්ටිමේට් කරලා තියෙන එක. පුහුණුලාභීන් 24 දිනෙකට දින 8කට තමයි ආහාර ප්‍රමාණය. කඳවුර ආරම්භ කර දින 2කට පසු මේ හැම ගානෙම ඔයාලට පේනවත් නිකන් පොදු සාධකයක් විදිහට දවස් 2කට පස්සේ තමයි මොනවා හරි වෙන්නේ. දින 2කට පසු අසනීප වීම නිසා පුහුණුලාභියෝ 6 දෙනෙක් කඳවුර අතහැර ගියහ. ඔන්න කඳවුර අතහැරලා ගිහිල්ලා තිනවා පුහුණුලාභීන් 6 දෙනෙක් දවස් 2කට පස්සේ තුන්වෙනි දවසේ ඉඳන් තමයි මේ වැඩේ වෙන්නේ. මේ අඩුවීම වෙන්නේ. ඒක හරියට තේරුම් ගන්න. ඉතිරි ආහාර ප්‍රමාණය નિયમિત දින ගණනට වඩා තවත් වැඩිපුර දින 2කට ප්‍රමාණවත් වන බව පෙන්වන්න. ඒක නම් අන්තිමට පෙන්නුවක් කමන්නේ. මේ අන්තිමට ඒ ගැන හිතන්න. ඒක මුලින්ම හිතන්න යන්න එපා. දෙකක් වැඩිපුර පෙන්නන එක. මුලින්ම අපි මුළු ආහාර ප්‍රමාණය හොයන්න.
හොඳට අහගන්න. මුළු ආහාර ප්‍රමාණය. මුළු ආහාර ප්‍රමාණය එනවා 24යි පුහුණුලාභීන් දින 8කටනේ. පුහුණුලාභීන් 24කට දින 8යි. 24 ගුණ කරමු 8යි. එතකොට 8 වරක් 4 32න් 2 දානවා 3ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 16යි 3යි කියන්නේ 19යි. 192ක් ආවද කියනකො මුලින්ම මුළු ආහාර ප්‍රමාණය. ඔව් සර්. හරිද? එක්සෑම් එකේ සාමාන්‍ය මේ වගේ ගානක් આવත් ඔයාලට ලකුණු දෙකක් වගේ හම්බ වෙලා වෙතෙන්න. මොකද කොටස් විදියටනේ අහන්නේ. ඊට පස්සේ ඔයා හොයාගන්න ඕනේ දින දෙකකදී. මොකද තුන්වෙනි දවසේනේ වෙනස් වීම වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි දවස් දෙකේ කිසිම ගැටලුවක් නැතුව කට්ටිය හිටියා. දින දෙකකදී අවසන් වූ ආහාර ප්‍රමාණය. දින දෙකකදී අවසන් වූ ආහාර ප්‍රමාණය. හරි. ඒක හොයාගන්නේ මේ විදියමයි. මිනිස් දින සූත්‍රයේම තමයි. මිනිස්සු ගාන 24යි දින ගාන 2යි. 24 වරක් 2 48යි. බලන්න 48 කියන උත්තරය ඔයගලන්ට ආවද කියලා. ඔව් සර්. හරි. ඒකත් හරි. කීප දෙනෙක් අරගෙන තියෙනවානේ. ඊළඟට ඔයා හොයාගන්න ඕනේ ඉතිරි ආහාර ප්‍රමාණය. ඉතිරි ආහාර ප්‍රමාණය. ඉතිරි ආහාර ප්‍රමාණය හොයාගන්නේ සම්පූර්ණ ආහාර ප්‍රමාණය 192යි. ඒකෙන් 48ක් දැනට අවසන්. 192කින් අඩු කරනවා 48ක්. 2කින් 8ක් බෑ 12කින් 8ක් අඩු කළාම 4ක්. 9 නෙමෙයි දැන් මෙතන තියෙන 8 8න් 4ක් 4. 144යි. බලන්න ඉතිරි ආහාර ප්‍රමාණය 144ක් ඕගලන්ට ආවද කියලා. ඔව් සර්. හරි. ඔව් සර්. හරි. කීප දෙනෙක් ඒකත් අරගෙන තියෙනවා. දැන් ඉතින් ඕකට තමයි සමාන කිරීම කරන්නේ. දැන් මිනිස් දින වෙනුවට 144 දානවා. දැන් මිනිස්සු ගාන පුතාලා මුලින්ම 24ක් හිටියා. හැබැයි අසනීප නිසා 18ක් මේ 6 දෙනෙක් ගියා. 24ක් හිටියා 6 දෙනෙක් ගියා. දැන් ඉන්නේ 18යි. 24න් 6ක් අඩු කළාම 18යිනේ. එහෙනම් මිනිස්සු ගානට 18 දානවා. ගුණ කිරීම දින ගාන අපි කැමති ඉංග්‍රීසි අකුරක් දාගන්න. එතකොට එනවා 144 සමානයි 18 y ගුණ කළාම 18යි y. දෙපැත්තම 18න් බෙදන්න. 18ට 18 කැපෙනවා y සමානයි 144 18න් බෙදුවාම 8යිද. දැන් 18 වරක් 8 නේද? 8 වරක් 8 64න් 4 දානවා 6ක් විතර. 8 වරක් එක 8යි 8යි 6යි කියන්නේ 14යි. ඔව්. 8යි. මේක නෙමෙයි උත්තරේ. දැන් ඔන්න හොඳට අහගන්න. ඊළඟට හරි වැදගත්. දැන් දවස් 8කටනේ පුතාලා මේ ආහාර ටික ප්‍රමාණවත් කියලා කිව්වේ. දවස් 8කට තමයි ආහාර ටික ප්‍රමාණවත් කියලා කිව්වේ. ඔන්න දවස් දෙකක් අවසන්. ඊළඟට තව ඉදිරියට දවස් 8කට ආහාර ප්‍රමාණවත්. ඒකයි මේකේ රිසල්ට් එක. මේ 8 කියන එකේ තේරුම තව ඉදිරියට දවස් 8කට ආහාර ප්‍රමාණවත් වෙනවා කියන එක. එතකොට ඔක්කොම ආහාර ප්‍රමාණවත් වෙනවා ඉස්සෙල්ලා දවස් 2යි ඉදිරියට දවස් 8යි ඔක්කොම දවස් 10කට ආහාර ඇති. හැබැයි මුලින්ම හිතාගෙන හිටියේ දවස් 8කට ප්‍රමාණවත් කියලා. අර කට්ටිය ගිය හින්දා අත්හැරලා ගිය හින්දා අඩුණු හින්දා තව දවස් 2කින් වැඩි වෙනවනේ. ඇයි 8කටනේ ප්‍රමාණවත් උනේ. දැන් බලනකොට 10කට ප්‍රමාණවත්. කලින් දවස් 2යි තව ඉදිරියට දවස් 8යි දවස් 10කට දැන් ප්‍රමාණවත්. එහෙමනම් තව දවස් 2කින් වැඩි වෙලා තියෙනවා. ඕකනේ පෙන්නන්න කියන්නේ. එතකොට ප්‍රමාණවත් දින ගණන. ප්‍රමාණවත් දින ගණන
කලින් දවස් 2යි දැන් දවස් 8යි ඔක්කොම දවස් 10යි. ඒකෙන් අඩු කරනවා කලින් බලාපොරොත්තු වෙලා හිටපු දවස් 8. ඒ කියන්නේ දවස් දෙකකින් වැඩි වෙලා තියෙනවා. ඒක නේද පෙන්වන්න ඕනේ. 2යි කියලා පෙන්වන්නනේ ඕනේ. වැඩිපුර දින දෙකකට ප්‍රමාණවත් බව පෙන්වන්න. ඔන්න පෙන්නුවා. ඉතින් මෙහෙමයි ෆයිනල් ආන්සර් එක වැරදුනා. මේවට මාක්ස් තියෙනවා යාට එක්සෑම් එකේ. 192 48 144 8 බලන්න කවුරු හරි කෙනෙක් උත්තරේ වැරදිලා 8 වෙනකන් ආව කවුරු හරි ඉන්නවද? සර් මගේ ඔක්කොම හරි. ඔක්කොම හරි. හොඳයි. කවිත කොහමද යනකම් ආවා. කොතනද 8 වෙනකන්. ඔව්. හරි. හොඳයි. කවිත ඊට පස්සේ අඩු කරලා තියෙන්නේ 12. 12 ආ 12 අඩු කළේ. කවිතගේ කොයි මට්ටමට හරිද? සර් මම 2න් 8ක් එකතු කරලා 10 වෙනකම් ගත්තා. 10 වෙන විදියට ඇවිල්ලා නේ. ළඟටම ඇවිල්ලා නේ අපරාධ. එතකොට පවෙනි කොච්චර දුරට කළාද? රුහිතගේ කොච්චර දුරට හරිද? එකයි. එකයි 192ද? ඔව්. අමන්නේ ඩිසපොයින්ට් වෙන්න එපා. ප්‍රැක්ටිස් වෙන්න. අන්තිම ගාන විදියට දෙන්නම් ගාන. හරි සර් 18න් මට 16 කියලා උත්තරයට කියලා ආවනේ. මොකද්ද? ආන්සර් 16 කියලා 16 මේ 192 ඔව්. දැන් මේ මම බෙදුවේ 16 නේ. එතකොටත් ඔය 8ක් කියලානේ. 192 16න් බෙදුවාම ආවේ යද්ද? 8ක්. 16 වටක් 192ද නෑනේ. ඒ කියන්නේ එතන සුළු වැරද්දක් වань. බලන්න. හායි. දැන් 192 16න් බෙදුවා. 16න් බෙදුවාම. එතකොට එන්නේ ඔව්. 12යි එන්නේ. 8 නෙමෙයි. ඔව් සර් 12න් ඊළඟට 8ක් අඩු කරා. 12න් 8ක් අඩු කරා. ඇයි 12න් 8ක් අඩු කරේ? දාසය ගත්තේ කොහොමද? හරි මම මේ දෙන්න ගිය 8 වෙනි ගානට පයි එකක් දෙන්න. ඔය ඒ සූත්‍රය ගැන බය වෙන්න එපා. ඔය මේ 8 වෙනි ගානට පාවිච්චි කරන්න ඕන මිනිස් පැය කියන සූත්‍රය. ඒක මේ අපේ සිලබස් එකේ ප්‍රශ්නයක් දෙනවා නම් ඔයාට සූත්‍රය දෙනවා. මතක තියාගන්න ඕනේ නැහැ. ඒ සූත්‍රය දීලා තියෙනවා. බලන්න try එකක් දීලා. මිනිස් පැය කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. මිනිස්සු ගාන ගුණ කිරීම, දින ගාන ගුණ කිරීම, දිනකට වැඩ කරන පැය ගාන. මිනිස්සු ගානයි දින ගානයි දිනකට වැඩ කරන පැය ගානයි. try එකක් දෙන්න බලන්න 8 වෙනි ගාන. අට තමයි try එක. අට බලන්න try එකක් දෙන්න. ඒකට පොඩි භාග කැමරට සම්බන්ධ වෙනවා.
සෑහනානේ ඉස්සාරියට මොකද්ද? ඉස්සරෙන් හොඳට ඇහෙනවද? ඔයාවද? මෑ- ඔයා හොඳට ඇහෙනවා. මෑස්ස කලින් මේ මයිකේ සද්දයක් ඒක බැලුවා. මගේද? මෑස්ස මගේ ඔයාගේ. නෑ දැන් හරි. දැන් ගැටලුවක් නැහැ. සර් ඔව් පුතා. සර් දවසට පැය 6 බැගින් කියනකොට 24ගේ 6ක්ද? නෑ. ඒ කියන්නේ මේ එක දවසකට ඒගොල්ලෝ පැය 6ක් මේ වැඩ කරනවා. එක දවසකට පැය 6ක් වැඩ කරනවා. ඒ කියන්නේ ඔයා දැන් ඔය සූත්‍රයේ දීලා තියෙන දිනකට වැඩ කරන පැය ගාන කියලා. ඒ දිනකට වැඩ කරන පැය ගාන තමයි 6 කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිත්තු ගාන 4යි ඒක ගුණ කරනවා දින ගාන 3යි ඒක ගුණ කරනවා දිනකට වැඩ කරන පැය ගාන 6යි. ඒකෙන් ඔයාට එන ওই වැඩේ සම්පූර්ණ ප්‍රමාණය එනවා. හොඳ හෙල්ප් එකක් දුන්නා. ගාන හැදුවද? උත්තරයක් ගත්තද? මුළු වැඩේ ප්‍රමාණය මිනිස් පැය කීයද? මුළු වැඩේ ප්‍රමාණය මිනිස් පැය කීයද? 72. 72යි. මිනිසුන් ගණන වැඩි කිරීම, දින ගාන වැඩි කිරීම, දිනකට වැඩ කරන පැය ගාන. ඉරස්සාර වැඩ 72 වැඩ කරපු ගාන මේ අර තුනෙන් දෙකක් කලසම් කරපු එකෙන් නේද බෙදන්න තියෙන්නේ. ඔව්. ඒකත් එක්ක තමයි සමාන කිරීමක් කරන්න තියෙන්නේ. එතකොට 48 නෙමෙයිද උත්තර? ඉන්න බලමු. මිනිස්සු 4යි මිනිස්සු 4 දෙනෙකු එක්ව ඉටු කිරීමට බාරගත් වැඩකින් දවසකට පැය 6 බැගින් දවස් 3ක් වැඩ කිරීමෙන් පසු අවසන් කර ගැනීමට හැකි වූයේ එම වැඩෙන් 3න් 2ක් පමණි. මුළු වැඩෙහි ප්‍රමාණය මිනිස් පැය කීයද කියලා අහනවා. මිනිස්සු 4 දෙනෙකු එක්ව ඉටු කිරීමට බාරගත් වැඩකින් දවසකට පැය 6ක් බැගින් දවස් 3ක් වැඩ කිරීමෙන් පසු අවසන් කර ගැනීමට හැකි වූයේ එම වැඩෙන් 3න් 2ක් පමණි. මුළු වැඩේ ප්‍රමාණය මිනිස් පැය කීයද කියලා අහනවා. ඒ කියන්නේ පුතාලා මුළු වැඩේ ප්‍රමාණය විදියට දැනට ඔය අපිට දීලා තියෙන දත්ත තුන ගුණ කිරීමක් තමයි කරන්න තියෙන්නේ. මිනිස්සු ගාන 4යි, දින ගාන 6යි,
මිනිස්සු ගාන 4යි, දින ගාන 3යි, දිනකට වැඩ කරන පැය ගාන 6යි. මේ තුන් දෙනා මාරුණක් කමන්නේ. මිනිතියක් නේද? 4 වරක් 3 12යි, 12 වරක් 6 72යි. 72යි. එතකොට මිනිස් පැය ආවේ 72යි කියලාද? මුළු වැඩේ ප්‍රමාණය. මිනිස් පැය 72යි. ඔව් සර්. ඒක හරි. ඔව් සර්. හරි. ඔන්න මුළු වැඩේ ප්‍රමාණය පුතාලා මිනිස් පැය 72ක් කියලා ආවා. රෝමි ලක්කම් 2. ඔවුන් 4 දිනාම එක්ව පසු දින එම වැඩේ අවසන් කිරීමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා එදින පැය කීයක් වැඩ කිරීමට සිදු වේද? ඊළඟ දවසේ සම්පූර්ණ වැඩේ අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් කොච්චර පැය ගාණක් වැඩ කරන්න ඕනේද කියලා යහන්න. උත්තරයක් ගත්තද කවුරු හරි? ගත්තේ නැද්ද? හරි. දැන් එතකොට දැන් පුතාලා මුළු වැඩේ ප්‍රමාණය අපි මිනිස් පැය කීයද කියලා හොයාගත්තා. මුළු වැඩේ ප්‍රමාණය කීයද? 72යි. නේ? මුළු වැඩේ ප්‍රමාණය 72යි. දැන්ට අවසන් කරලා තියෙනවා කොච්චරද? 3න් 2ක ප්‍රමාණයක් අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මෙහෙමයි. 3න් 2ක ප්‍රමාණය තමයි එතකොට අපිට කියන්න සමාන කරන්න වෙන්නේ 72යි කියන්නේ. මොකද වැඩේ 3න් 2ක් අවසන් කළා කියලා කියනවා. එතකොට මිනිස්සු ගාන මිනිස්සු 4යි, දින 3යි, දවසකට පැය 6 ගානේ වැඩ කරලා 72ක් අවසන් කරලා තියෙනවා ඒගොල්ලෝ. ඇත්තටම මුළු වැඩේ ප්‍රමාණය මිනිස් පැය කීයද කියන එකනේ අහන්නේ. එන පොඩි අවුලක් තියෙනවා. 72 උත්තරේ කියන්නත් බෑනේ අපිටනේ. පොඩි ගැටලුවක්. ඒ තර්කයේ පොඩි අවුලක් තියෙනවා. මේ තියෙන්නේ මොකක්ද එතකොට? මේ ප්‍රශ්නෙට අනුව මේ තියෙන්නේ ඇත්තටම නිම කරපු ප්‍රමාණය. මේ තියෙන්නේ නිම කරපු ප්‍රමාණය. තා පොඩි කැලලක් තියෙනවා මේකට එකතු වෙන්න. නිම කළ ප්‍රමාණය. මේ වැඩේ අවසන් කරපු ප්‍රමාණය තමයි 72යි කියලා කියන්නේ. තාම ඉවර නෑ. එතකොට 3න් 2ක ප්‍රමාණයක් තමයි එතකොට ඔය 72යි කියලා අපි හොයාගත්තේ. මොන හොඳට ඒක තේරුම් ගන්න. 3න් 2ක ප්‍රමාණය තමයි 72ක් කියලා අපි හොයාගත්තේ. තව 3න් එකක් ඉතුරුයිනේ. තව 3න් එකක් ඉතුරු. මොකද ඔක්කොම පංගු 3යිනේ. ඔක්කොම කොටස් 3යි. දෙකක් ඉවරයිනේ. එහෙනම් තව එකක් ඉතුරු වෙන්න ඕනේ. එහෙනම් අපි හොයාගන්න ඕනේ 3න් එකක ගාන කීයද කියලා. මුළු වැඩේ හොයාගන්න නම් 3න් එකක ගාන කීයද කියලා හොයාගමු. 3 ගැන හිතන්නෙම කොටස් දෙකක ගාන 72 නම් එක කොටසක ගාන හොයාගන්න පුළුවන් 72 දෙකෙන් බෙදලා. ඒ කියන්නේ 36යි. 72 දෙකෙන් බෙදුවාම 36යිනේ. දැන් අපිට පුළුවන් මුළු වැඩේ ප්‍රමාණය හොයාගන්න. මුළු වැඩේ ප්‍රමාණය. කොහොමද මුළු වැඩේ ප්‍රමාණය හොයාගන්නේ? ඔන්නම් ඔයාලට ක්‍රම දෙකක් තියෙනවා. අවසන් කරලා තියෙනවා 72ක්, තව කරන්න තියෙනවා 36ක්. ඔය දෙකේ එකතුව තමයි මුළු වැඩේ. ඒක ඔප්ෂන් එක. අවසන් කළා 72ක්, තව කරන්න තියෙනවා 36ක්. ඔය දෙකේ එකතුව තමයි මුළු වැඩේ කියන්නේ. ඒක මෙතඩ් එක. නැත්තම් 3න් එකක ගාන 36 නම් පුතාලා මුළු වැඩේ කියන්නේ 3න් පංගු 3ක ගානනේ. එහෙමනම් ඔයාට එකක ගාන 36 නම් 3ක ගාන හොයන්න 36 3න් ගුණ කරලා 8. 3 වරක් 6 18න් 8 දානවා එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 9යි 1යි 10යි. 108යි. මුළු වැඩේ ප්‍රමාණය 108ක් කියලා තමයි එන්නේ. මේ එන්නේ නිම කරපු ප්‍රමාණය. ඒක වැරදි නෑ. ඒකෙන් තමයි අපි ඊළඟ ටික කන්ටිනියු කරන්නේ. 3න් දෙකක් තමයි ඒ කියන්නේ 72ක් කියන්නේ. අපි හොයාගන්න ඕනේ නම් 3න් එකක් කොච්චරද? ඒක කරන්න 72 දෙකෙන් බෙදනවා. එතකොට 36යි. එකක ගාන 36 නම් 3ක ගාන හොයන්න 36 3ෙන් ගුණ කරනවා. එතකොට එනවා මුළු වැඩේ 108යි කියලා. ඒක පැහැදිලිද පුතාලා? තේරුණාද මේ පළවෙනි එක හදපු විදිය?
පළවෙනි එක ඒක තේරුණාද? දැන් ඕක මේ වැරදියට තේරුම් ගන්න එපා. ඕක මෙහෙම කරා නම් ඔය මුළු වැඩේ ප්‍රමාණය කියලා අපිට 72 කෙලිම ගන්න තිබ්බා. මිනිස්සු 4 දෙනෙකු දින යම් වැඩක් නිම කිරීමට මිනිස්සු 4 දෙනෙකුට දින 3කදී පැය 6 බැගින් වැඩ කළ යුතුව ඇත කියලා. අන්න එහෙම කිව්වනම් හරි. එහෙම කිව්වනම් ඒක මුළු වැඩේ වෙනවා. හැබැයි දැන් මෙතන කියන්නේ මිනිස්සු 4 දෙනෙකු එක්ව ඉටු කිරීමට බාරගත් වැඩකින් දවසකට පැය 6 බැගින් දවස් 3ක් වැඩ කිරීමෙන් අවසන් කර ගැනීමට හැකි වූයේ එම වැඩෙන් 72ක් පමණ. එම වැඩෙන් 3න් 2ක් පමණ. ඒ කියන්නේ ඇත්තටම මේ 3 දෙනා මේ ගුණ කළා වෙන ප්‍රමාණය තමයි 3න් 2ක් කියලා කියන්නේ. මුළු වැඩේ නෙමෙයි. මුළු වැඩේ කියන්නේ තව 3න් 1ක් අපිට ඉදින් පිටින්ම ඉතුරු වෙලා තියෙනවා. ඒක හොයා ගන්න ඕනේ. 72ක් කියන්නේ 2යි නම් කොටස් 2යි නම් එකක් කියන්නේ 36යි. අවසන් කරපු 72යි කරන්න තියෙන 36යි දෙකේ එකතුවක් හරි. මුළු වැඩේට. එකට තේරුණාද පුතාලා රෝමිලක්කම් එක තේරුණාද? පැහැදිලිද? රෝමිලක්කම් එක. හරි. ඔව් සර්. හරි. ඊළඟට දැන් ඔයා දන්නවා තව 36ක ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. තව 36ක ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ 36ක වැඩ ප්‍රමාණය ඊළඟ දවසේ ඉවර කරන්න නම් මේ මිනිස්සු 4 දෙනා කොච්චර පැය ප්‍රමාණයක් වැඩ කරන්න ඕනේද? ඕක තමයි ප්‍රශ්නේ. දැන් ලේසි. මිනිස් පැය වෙනුවට දානවා පුතාලා ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය 36. මිනිස්සු ගාන වෙනසක් වෙන්නේ නැහැ 4. දින ගාන එක දවසයි ඊළඟ දවසේ අවසන් කරනවා කියනවනේ දින ගාන එකයි. මුණ කිරීම පැය ගාන දවසකට වැඩ කරන පැය ගාන දන්නේ මම x කියලා ගන්න. 36 සමානයි 4 වරක් එක 4යි 4 x ෙන් ගුණ කළාම 4x. දැන් මොකද වෙන්නේ? දෙපැත්තම 4ෙන් බෙදෙනවා. 4ට 4 කැපෙනවා x සමානයි 36 4ෙන් බෙදුවාම 9යි. ඒ කියන්නේ පැය 9ක්. පැය 9ක් ඊළඟ දවසේ වැඩ කරා නම් මේ වැඩේ කම්ප්ලීට්. එහෙනම් ඊළඟ දවසේ මේ 4 දෙනා එකතු වෙලා පැය 9ක් වැඩ කරනවා. පැහැදිලිද අන්තිමේට? ප්‍රොමිලක්කම් දෙක තේරුණාද? number 2 පැහැදිලිද? තේරුණාද? silent. තේරුණේ නැද්ද? දැන් 36 ගත්තේ පුතාලා කලින් අපි හොයාගත්තනේ. කලින් හොයාගත්තනේ තව 3න් එකක් ඉතුරුයි කියලා. එතකොට ඒ 3න් එකක ප්‍රමාණය තමයි 36 කියන්නේ. ඒ කියන්නේ ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය. ඒක තමයි මිනිස් පැය විදියට දැම්මේ. මිනිස්සු ගාන වෙනසක් නැහැනේ. මිනිස්සු ගාන 4මයි. ඊළඟ දවසේ වැඩේ අවසන් කරන්න ඕනේ කියනවනේ. ඒ කියන්නේ දින ගාන 1යි. පැය ගාන දන්නේ නැහැනේ. ඒකට මම x කියලා දාගන්නවා. කොට 36 සමානයි 4 වරක් එක 4යි 4 x ෙන් ගුණ කළාම 4යි x. බෙදනවා 4ෙන් දෙපැත්ත. 36 4ෙන් බෙදුවාම 9යි. ඒකේ තේරුම ඊළඟ දවසේ පැය 9ක් අවසන් පැය 9ක් වැඩ කරන්න ඕනේ කියන. තේරුණාද ගාන? පැහැදිලිද? ඔව් සර්. හරි. ඔව් සර්. හරි. සිතුමිටයි පවිනිටයි කවිතිටයි පැහැදිලිද? අපියම සයින්. ඔව් සර්. හරි. ගැටලුවක් තිබ්බොත් අහන්න පුතා. ඔව් සර්. හරි. එහෙනම් අපි ලියා ගමුද මේක? ඊට පස්සේ ලියලා ඉවරුණාට පස්සේ ලියන අවසාන මාතෘකාව ප්‍රතිලෝම සමානුපාත බීජීය ආකාරයෙන් දැක්වීම කියලා.
ලියලා ඉවරද පුතාලා මේක? ඉරේස් කරන්නද? තාම ලියනවද? ඉවරයි සර්. ඉවරයි සර්. ලියලා ඉවරයි. හරි. සනුප හරිනේ. එහෙනම් ඊළඟ මාතෘකාව ලියන්න ප්‍රතිලෝම සමානුපාත බීජීය ආකාරයෙන් දැක්වීම කියලා. ප්‍රතිලෝම සමානුපාත බීජීය ආකාරයෙන් දැක්වීම. අවසාන මාතෘකාව ප්‍රතිලෝම සමානුපාත බීජීය ආකාරයෙන් දැක්වීම. හරි. හැමෝම ලිවද මාතෘකාව? ලියලා ඉවරයි. දැන් මම ඔන්න ප්‍රශ්නයක් කියන්න යන්නේ. සූදානම්ද හැමෝම ලියාගන්න ලෑස්තිද? ලියලා ඉවරයි සර්. ලියලා ඉවරයි. හරි. එහෙනම් පුතාලා මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න. ඔන්න මම කියනවා. එක්තරා වැඩක් නිම කිරීමට එක්තරා වැඩක් නිම කිරීමට එක්තරා වැඩක් නිම කිරීමට එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 5 දෙනෙකුට දින 12ක් ගත වේ. මිනිසුන් 5 දෙනෙකුට දින 12ක් ගත වේ. එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 5 දෙනෙකුට දින 12ක් ගත වේ. හරිද ඒ වගන්තිය හරිද? එක් කොටස හරිද? මිනිසුන් 5 දෙනෙකුට දින 12ක් ගත වේ. එම වැඩෙහි ප්‍රමාණය මෙන් 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 දෙගුණයක වැඩක් නිම කිරීමට එම වැඩෙහි ප්‍රමාණය මෙන් දෙගුණයක වැඩක් නිම කිරීමට දෙගුණයක වැඩක් නිම කිරීමට මිනිසුන් 10 දෙනෙකුට දින කීයක් ගත වේද? එම වැඩෙහි ප්‍රමාණය මෙන් දෙගුණයක වැඩක් නිම කිරීමට දෙගුණයක වැඩක් නිම කිරීමට මිනිසුන් 10කට දින කීයක් ගත වේද? මිනිසුන් 10කට දින කීයක් ගත වේද? හරි ඔන්න ගාන මම ඔන්න හදන්නයි හදන්නේ. දැන් මුලින්ම මිනිස්සු 5 දිනකට දින 12ක් ගත වෙනවා කියලානේ කියන්නේ. අන්න ඒ වැඩේ ප්‍රමාණය අපි හොයාගන්න. හොඳට අහන්න.
මිනිස් දින. මුලින්ම අර අපිට කියලා තියෙන එකේ මුලින්ම අපිට කියලා තියෙන වැඩේ ප්‍රමාණය හොයාගමු. මිනිසුන් ගාන 5යි ගුණ කිරීම දින ගාන 12යි. මිනිස්සු ගාන 5යි දින ගාන 12යි. 5 12 60යි. ඔන්න පළවෙනි වැඩේ මිනිස් දින ගාන 60යි. ඒ කියන්නේ ප්‍රමාණය 60යි. ඊට පස්සේ දෙවෙනි වැඩේ මේ වැඩේ ප්‍රමාණය වගේ දෙගුණයක්ලු. මෙයා වගේ දෙගුණයක්. එහෙනම් ඒක අපි හොයාගමු දෙගුණයක් කියන්නේ කොච්චරක්ද කියලා. දෙවෙනි වැඩේ. මේ තියෙන පළමු වැඩේ. පළවෙනි වැඩේ මේ තියෙන දෙවෙනි වැඩේ. ඒක කොහොමද? මේ වගේ දෙගුණයක් කියලා කියනවානේ. මේක 60යි නම් 62කින් ගුණ කළා නම් හරි. මේ වගේ දෙගුණයන්නේ 60ව දෙකක්. ඒ කියන්නේ 120යි දෙවෙනි වැඩේ. ඒ වැඩේ ප්‍රමාණය දැන් දන්නවා. මිනිත්තු 10ල්ලු දාන්නේ නේ. මිනිත්තු 10ක් නේද පුතාලා මං කිව්වේ. මිනිත්තු 10ල්ලු දාන්න. දින කීයක්ද ගත වෙන්නේ කියලානේ අහන්නේ. සූත්‍රයට දාමු. මිනිස් දින 120යි සමානයි මිනිස්සු ගාන 10යි ගුණ කිරීම දින ගාන දන්නේ නෑ මම සිම්පල් A කියලා ගත්තා. 120 සමානයි 10 ගෙන් ගුණ කළාම 10යි. දෙපැත්තම 10න් බෙදනවා. මේ 10ට මේ 10 කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. A සමානයි 12යි කියලා එනවා. එහෙනම් මිනිසුන් ගණන අපිට එනවා 12යි. මිනිසුන් ගණන 12යි කියලා අපිට උත්තරේ එනවා. මිනිසුන් 12. කොහොමද ගාන පැහැදිලිද? තේරුණාද? පැහැදිලිද ගාන? එකම දේ කලින් ටිකම තමයි අර දෙගුණයක් කියලා කිව්ව එක තමයි වෙනසකට තියෙන්නේ. සනුපන ලියනවා. ඒ කියන්නේ පැහැදිලි වගේ. කොහොමද අපේ දුවල ටිකට පැහැදිලිද? සර් 12යි කියන්නේ දින ගණන නේද? 12යි කියන්නේ දින ගාන. thank you. මිනිස්සු ගාන නෙමෙයි පුතාලා දින. මිනිස්සු ගාන නෙමෙයි දින. thank you. දින ගන්න තමයි 12යි කියන්නේ. එතකොට පවනි ගැටලුවක් නැද්ද? තේරුණාද? තේරුණා සර්. හරි. කවිතිටයි සිතුමිටයි රුවිතිටයි පැහැදිලිද? තේරුණා සර්. හරි. සිතුමි රුවිති ගැටලුවක් නැද්ද? තේරුණාද? තේරුණා සර්. හරි. පුතාලා මේ ගාන හදමුද? ඔය වගේම ගානක් දෙන්න මම අභ්‍යාස විභාගයට හදන්න. ඔය ලකුණු දෙකේ ප්‍රශ්න වලට එහෙම දෙන O level exam එකේ term test වල. ඊළඟට මේක ඉවර වුණාට පස්සේ ඕගොල්ලෝ කරලා දෙන්න මට 10යි 2 අභ්‍යාසයේ තුන්වෙනි ගාන 118 පිටුව 10යි 2 තුන්වෙනි ගාන
ඉවරද? සාකච්ඡා කරමුද? 3 ඉවරයිද හදන? ගත්තද උත්තරය? ආව නැද්ද? ඉවරයි සර්. ඉවරයි. කීයද පවනි උත්තරේ? මිනිස්සුන් 24 දෙනෙක්. 24 දෙනෙක් කියලා අපිට උත්තරයක් සර් තියෙනවා. මටත් ඒ උත්තරේ ඔව් සිත කියන්නේ තේ උත්තරේ. තනුප තාම හදනවානේ. රුවිතිත් ඉවර නෑනේ. කවිත ඉවරයිද? ඉවරයි සර්. කීයද කවිතිට උත්තරේ එන්නේ? සර් 24. 24 ගොඩක් අය කියනවා. බලමු අපි. මිනිසුන් 18 දිනෙකට දින 6කදී අවසන් කළ හැකි වැඩක ඇති වැඩ ප්‍රමාණයෙන් දෙගුණයක වැඩ ප්‍රමාණයක් ඇති වැඩ දින 9කින් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. දෙවන වැඩය දින 9කදී අවසන් කිරීමට යෙදවිය යුතු මිනිසුන් ගාන. මේ වගේම පළවෙනි වැඩේ ප්‍රමාණය හොයාගෙන ඉන්න. ඒ කියන්නේ මුළු ඔක්කොම මේ ගාන රඳා පවතින්නේ මිනිස් දින. පළවෙනි වැඩේ ප්‍රමාණය කොහොමද? මිනිස්සු ගාන 18යි ගුණ කිරීම දින ගාන 6යි. 6 වරක් 8 48න් 8 දානවා 4ක් ඉතුරුයි. 6 වරක් 1 6යි 6යි 4යි 10යි. 108යි නේද පළවෙනි වැඩේ ප්‍රමාණය. මිනිස් දින 108යි. දෙවෙනි වැඩේ ප්‍රමාණය පුතාලා මේ වගේ දෙගුණයක් මේ වැඩේ. දෙවෙනි වැඩේ පළවෙනි වැඩේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 108 ගුණ කරනවා දෙකකින්. එතකොට 216යි. 216යි දෙවෙනි වැඩේ. දැන් හරි. මිනිස් දින සූත්‍රයට දාමු. මිනිස් දින 216යි. මිනිස්සු ගාන කීයද? දන්නේ නෑ. y කියලා දාගන්නවා. දින 9කදී අවසන් කරන්නත් ඕනේ. එහෙනම් 216 සමානයි y 9න් ගුණ කළාම 9යි y. දෙපැත්තම 9න් බෙදන්න. 9ට 9 කැපෙනවා y සමානයි 216 9න් බෙදන්න ඕනේ. 21ට 9ව 2යි. 3ක් ඉතුරුයි 36ට 4යි. මිනිස්සුන් 24යි කියලා එනවා. හරියටම හරි. මිනිසුන් 24යි. මිනිසුන් 24ක් එනවා. හොඳයි. ගොඩක් අය උත්තරේ ගත්තා. තනුට පැහැදිලිද ගාන? ඔව් සර්. හරි. රුවිතිට පැහැදිලිද? ඔව් සර්. හරි. රුවිති ලකුණු හම්බුණාද? මාස් හම්බුණාද ටර්ම් ටෙස්ට් එකේ? මට අහන්න බැරි වුණා. ඔව් සර්. කොහොමද ලකුණු තත්ත්වය? කියන්න කැමතිද? නංගින ලකුණු කිව්වද? 25යි. ඊට 25යි. ඔව්. අඩු වෙලාද වැඩි වෙලාද? අනේ වන්. කලින් මතක නැද්ද ලකුණු තත්ත්වය? නෑ. දැන් මේ සැරේ පේපරේ අමාරුයි කිව්වනේ නේද? ඔව්. හැබැයි දැන් මීට වඩා මහන්සි වෙන්න ඕනේ ඊළඟ සෙකන්ඩ් ටර්ම් එකට. මොකද පැය 5න්නේ පේපර් දෙක. දවසට ගණන් පෙපර ලකුණු අඩු වෙනවද වැඩි වෙනවද කොහොමද? 10 වසරේ ගොඩක් අයගේ පැය දෙන්නේ පැය 5 පේපරේ ආව ගමන් ලකුණු අඩු වෙනවා. මොකද හේතුව දෙකට බෙදෙනවානේ. ගොඩක් අය දැන් මේ 6 ඉඳන් ඒක සම්මාන්නේ. පැය දෙකේ පේපර්ස් කොහොමද කියලා. පැය දෙකේ පේපරේ. ඒකේ නම් පළවෙනි වාර නම් සාමාන්‍යයෙන් අඩු වෙනවා අඩුයි. ගොඩක් අයගේ ඒක මොකද අර නෝමල් විදියටම යන හින්දා අර පැය 5ක් ආව ගමන් තමයි ගොඩක් අයට මුලින්ම අර එක්ස්පීරියන්ස් එකක් නැති හින්දා ලකුණු අඩු වීම වෙන්නේ. දැන් වැඩේ තියෙන හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒක වාසියකුත් තියෙනවා අවාසියකුත් තියෙනවා. දැන් වැයිවල ලියන අය ඉන්නවනේ. වැයි 5 ලියන අයනේ. වැයි 5 එක්සෑම් එකට පේස් කරන අය.
ඔව්. එතකොට ආයි ජූලි මැද ජූලි අන්තිම වගේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක තියෙනවා. එතකොට පොඩ්ඩක් රිලැක්ස් එකේවත් ඉන්න කාලය නෑ. හැබැයි ඉතින් ඒ පාඩම් කරපු විදියටම තව මාස එකමාරක් අල්ලගෙන ඉඳලා සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඉගෙනගෙනද? ඈ ඒ කියන්නේ විභාගෙ ලියලා ඒ ගමන් පාඩම් කරනවද? ඒ ගමන්ම පාඩම් කරනවා. මොකද මේ අගෝස්තු මේතරේ නිවාඩු හම්බ වෙනවනේ මාසයක් ඒ ලෙවල් හින්දා. ඉතින් අනිවාර්යයෙන්ම ජූලි මැද ජූලි අන්තිම සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක තියයි. හරි එහෙනම් පුතාලා මම තම මේක දිගට කන්ටිනියු කරන්න යන්නේ නැහැ. සාමාන්‍ය මිනිත් දින කියන ප්‍රතිලෝම සමානුපාත කියන එකේ බලපෑම ගොඩක් දුරට ලකුණු දෙකක කෙටි ප්‍රශ්නයක්. හැබැයි මම මේ O level exam එක ගැන කියන්නේ. හැබැයි ඇතැම් අවස්ථාවල තියෙනවා ෆස්ට් පේපරේ B කොටසට එන. ඒ කියන්නේ තෝරා ගැනීමේ ප්‍රශ්නයක් නෑනේ ඒකේ මොකොත්ම. ඒකේ B කොටසට ලකුණු 10 ප්‍රශ්න වලට අහව අවස්ථාවක් දෙකකුත් තියෙනවා. සමහර වෙලාවට ওই භාග කියන පාඩමට අවසානයේ හරියේදී වගේ සම්බන්ධ කරපු අවස්ථා තියෙනවා. මොකද සංප පිටසමකට එන්නකෝ. මේ ඒ වගේම ටර්ම් ටෙස්ට් වල නම් ගොඩක් වෙලාවට ඔයාගේ ෆස්ට් පේපරේ B කොටසට දාන්න ඉඩ තියෙනවා. ටර්ම් ටෙස්ට් ගැන කතා කළොත් O level exam එකේ මම අර කිව්වා වගේ ලකුණු දෙකක බලපෑම තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. අවුරුදු 2ක 3ක තියෙනවා භාග පාඩමත් එක්ක සම්බන්ධ කරපු අවුරුදු දෙකක් තියෙනවා. තව එක අවස්ථාවක් තියෙනවා තනිකරම ප්‍රතිලෝම සමානුපාත ආව අවස්ථාවක්. ඒක නම් ඔයගොල්ලෝ සිලබස් එකට කලින් අවස්ථාවක් මට මතක 2015 හරි 14 හරි. හරි ප්‍රතිලෝම සමානුපාත වල මොනවා හරි ගැටලුවක් තියෙනවද අහන්න? ලියාගෙන ඉවරයිද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද ප්‍රතිලෝම සමානුපාත වල අහන්න? ප්‍රශ්නයක් නැද්ද රුවිති? සිතුමි පවනි කවිති අනුබට නම් ප්‍රශ්නයක් නෑ වගේ. හරි අපිට පුතාලා ෆස්ට් ටර්ම් එකේ ඉතුරු වෙලා තියෙන්නේ තව එක පාඩම් දෙකයි ත්‍රිකෝණ 1 2 කියන පාඩම් දෙක. එහෙනම් අපි එතන පටන් ගමු. එක්ස්ට්‍රා ක්ලාස් ගැන කිව්වොත් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. ඔයාට සහභාගී වෙන්න බැරි නම් මොකක් ප්‍රධාන මොකක් හරි හේතුවක් තියෙනවා අනිවාර්යයෙන්ම රෙකෝඩින් ෆලෝ කරන්න. මොකද දැන් විජය භාග මේ සතියේ ගොඩක් දුරට ඉවර වෙයි. ඊට පස්සේ පටන් ගන්න ඉන්නේ සමීකරණ පාඩම. සමීකරණ කියන්නේ බීජීය භාග වගේ නෙමෙයි. ඔයාගේ එක්සෑම් එකට කදින්ම බලපෑමක් තියෙනවා. අනිවාර්යයෙන්ම සමගාමී සමීකරණ යටතේ ලකුණු 10ක් ගාණක් එනවා. තව සමීකරණ ගාණක් දෙන්න පුළුවන් වර්ගජ සමීකරණ කියලා කොටසක් තියෙනවා. ඒකෙන් තනිකරම 10ක් දාන්න පුළුවන් නැත්නම් වර්ගජ සමීකරණයි සරල සමීකරණයි එකට එකතු කරලා දාන්න පුළුවන්. ඒක නිසා ඔයාට සහභාගී වෙන්න බැරි නොත් අනිවාර්යයෙන් මේ සතිය ඇතුළත රෙකෝඩින් එක බලන්න. බීජීය භාගයක තාම බලන්න බැරි වුණා නම් ඒක බලන්න. බලලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකකුත් දාන්න. ඒක කන්ටිනියු කරනවා. ඉතින් ස්ටුඩන්ට්ස්ලා දෙන්නේ සහභාගී වුණා. එදා පවනිට නම් මැදදී යන්න උනා. පවනිත් බලන්න. කවති මොනවා හරි අහන්න ගියාද දුව? excuse me. ඔව් දෙන්න එකට කතා කරන්න. ඔව් කවිති කියන්න මුලින්ම ප්‍රශ්නේ. සර් මේ සර් 2024 මේ කියන්නේ මේ පාර ලියපු අනුලෝම ගාන ඉතල අමාරු නෑ නේද? මේ සැරේ ආව ගානද? ප්‍රතිලෝම. ඔව්. ඔව්. ඔව් ඒක අමාරු නෑ. ඔයා ගාන කියවුවද?
ඕස මම ඒ පේපරේ පොඩ්ඩක් try කරලා බැලුවා. ඒ කියන්නේ එච්චර ලොකු අමාරුවක් අමාරුවක් තිබුණේ නෑ නැහැ නේ. ඒක. ඔව්. ආ ඔව් මොකද්ද සනුක ඔයා කියන්නේ? ඔයාගේ ප්‍රශ්නේ අහන්නකො. මේ ප්‍රතිලෝම සමානුපාතයේ තව ගානක් හදමුකෝ. ප්‍රතිලෝම සමානුපාතයේ තව ගානක් ඕනද? එහෙනම් එහෙනම් මේක දෙන්නම්කො මිනිස් පැය ගානක් දෙන්නම්කො. 10යි 2 දෙවෙනි ගානේ නම් කරන්නකො. 10යි 2 දෙවෙනි ගාන 118 ත්‍රිකෝණ කියලා ලිව්වේ නෑ නේද කවුරු? ලිව්වනම් තමයි වැඩේ ඉන්නේ. එහෙනම් 10යි 2 දෙක ඉක්මනට හදන්නකො. ත්‍රිකෝණ ඔයා ලිව්වද ත්‍රිකෝණ කියලා? දැන් මොකද කරන්නේ? බලන්න ඉඩ තියෙන තැනකින් දුව හදන්න බලන්න එන. සර් කීවෙනි ගානද? 10යි 2 2. 10යි 2 2. 119 18 පිටුව. 118 දැන් සානිපලය යන තාම පාඩම් පොඩ්ඩයි ඉවර කරලා කිව්වනේ. මැස්වල ඕස දැන් ත්‍රිකෝණ අංගසාම ඉවරයි ඉස්කෝලේ. ඕස අපි මේ ත්‍රිකෝණ පළවෙනි එකක් කරන්න ගත්තා. ත්‍රිකෝණ එකක් ගත්තා. ප්‍රතිලෝම සමානුපාත කළේ නැද්ද? නෑ. ඒක කරේ නෑ. අපස්ස එන්නේ භාගට මේ වෙන කිව්වනේ සේන ටික. ඔයා කිව්වේ පාඩම් 3යිද කොහෙද එනවා කියලා? නෑ නෑ 10 වසරේ නෑ. ඉතින් කිව්වේ පාඩම් 3යි කියලා. ඇයි ඊපස්සේ පේපර් වෙනස් කරායි. දැන් කීයක් එනවද? සර්ලා හිතේ 21 විභාග කියලානේ. ඔව්. දෙක මේ අපේ 21 තිබ්බකනේ මේ පහට ගියේ. ඔව්. ඉන්න තවපාරම් ඒ කියන්නේ තමයි තව එකයි දෙක හතරක් ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම 7ක් එනවද? ඔව් මොනවද එන්නේ පළවෙනි පාඩම් 7ද? නෑ. පරිමිතයයි වර්ගමූලයේ භාගයි දීපද ප්‍රකාශනයි හ්ම්. දත්ත නිරූපණයයි හ්ම්. විජය ප්‍රකාශන වල කුඩාම උපදුනාකාරය. 6යි තව එකක් තියෙනවා. තව මේ නිර්මාණ ගණකුත්. නිර්මාණ නම් 9 වසර. 10 නිර්මාණ හම්බෙන්නේ 3 වෙනි වාරෙදි. ඔව් නවය නිර්මාණ. ඒ කියන්නේ දැන් මේ 10 වසරෙන් නම් ඔයාට බය වෙන්න ඕනේ නැහැ. ඔය කිව්ව ඔක්කොම ටික ඉවර කරලා තියෙන්නේ. හරියට බලාගත්තොත් උන්න 10 වසරෙන් පුළුවන් ගේමක් ගන්න. නවය වසරේ. 9 වසර ගැන තමයි ඉතින් මට මුකුත් කියන්න අමාරුයි. තත්ත්වය කොහොමද කියලා. දහසර ටිකක් හරි දහසරේ වලට තිබ්බොත් නම් ඒත් හරිනේ. ඔව්. දැන් 9 වසර ඒ කියන්නේ ඉතින් 9 වසර පොඩ්ඩක් බලාගෙන යන්න කුලක ප්‍රස්තාර නිර්මාණ දත්ත නිරූපණය අර මධ්‍යස්ථයේ මධ්‍යේනය පරාසය ඉව හොයන ඒවා. ඔන්න දෙවිලි ගාන හදන්න බලන්න. අපිට තියෙන්නේ මේ ගණන් පේපරේ පැය එකමාරකමාර. පැය එකමාර ඒ කියන්නේ 3ක් තියනවද? පැය 3ක්ද? 3ක් තියෙනවා. එහෙනම් හොඳයි පේපරේ මේ දැන්නේ. හොඳයි කියන්නේ සර් ගිය පාර 9 පුස්තකයකදී පිටතට තිබ්බා. 9 කියනන් තිබ්බ පැය පේපර්ස්.
දැන් මේ සනුප ගාන ඉල්ලලා දැන් සනුප ගාන හදන්නේ අනිත් අය හදනවා. හදන්න. ඉවරයි සර්. ඉවරයි. කීයද පුතා උත්තරේ එන්නේ? මිනිසුන් 3 දෙනෙකුට මොකද්ද කවිති? මිනිසුන් 3 දෙනෙකුට මිනිසුන් 3 දෙනෙකුට. ඔව් සර්. හරි. මම මතක් කළ මිනිසුන් 3 දෙනෙකුට කියලා. මිනිස්සු 3 දෙනෙක්. හරි. දැන් මේ ගානේ මොකක්ද පුතාලා කියන්නේ? දවසකට පැය 5 බැගින් වැඩ කර දවස් 4කදී වත්තක් එලිපෙහෙලි කර අවසන් කිරීමට මිනිසුන් 9 දෙනෙකු යෙදවීමට සිදු විය. දිනකට පැය 6 බැගින් වැඩ කරන මිනිසුන් කී දෙනෙකුට එම වැඩය දින 10කින් නිම කළ හැකිද? මුලින්ම අර සම්පූර්ණයෙන්ම මිනිස්සුයි දිනයි පැය ගානයි තියෙන එකෙන් තමයි මුළු වැඩේ ප්‍රමාණය නිරූපණය වෙන්නේ. ඒ 3 දෙනා ගුණ කරලා සම්පූර්ණ වැඩේ ප්‍රමාණය හොයාගන්න. බලන්නකො මිනිස් පැය කීයද කියලා අපි හොයාගමු. මිනිසුන් ගාන 9යි, දින ගාන 4යි, දවසකට වැඩ කරන පැය ගාන 5යි. 9 වරක් 4 36යි, 36ව 5 කියන්නේ 180යි නේ. 180යි මුළු වැඩේ ප්‍රමාණය. ඊට පස්සේ මේ වැඩේ පැය 6 ගානේ දවස් 10කින් කරන්න මිනිස්සු කීයක් ඕනේද? දැන් මිනිස් පැය 180යි. මිනිස්සු ගාන දන්නේ මම y කියලා ගන්නම්. දින ගාන 10යි, පැය ගාන 6යි. 180 සමානයි y 10ෙන් ගුණ කළාම 10යි y 10 වරක් 6 60යි. දෙපැත්තම 60ෙන් බෙදනවා. 60ට 60 කැපෙනවා. y සමානයි 180 60ෙන් බෙදුවාම 3යි. දින 3යි. දින නෙමෙයි මිනිත්තුනේ. මිනිතුන් 3යි. මිනිතුන් 3යිද පුතාලා උත්තරය ආවේ? කීප දෙනෙක් මට කිව්වා හැබැයි. බලන්න 3 නේද? ප්‍රවිති පැහැදිලිද ඒක තේරුණාද? ඔව් සර්. හරි. පවනිත් උත්තරේ ගත්තද නේද? පවනි සිතුමේ ගැටලුවක් නැහැ. හරි. එහෙනම් සනුප මේ සැරේ අනිවාර්යයෙන්ම බ්‍රහස්පතින්දාට සහභාගී වෙන්න. ස්පතින්නේ කොහොමද විභාග ඉවරයි? බ්‍රහස්පතින්දාට විභාග ඉවරද? ඔව්.
දැන් second term එක තමයි challenge. ලඝු තියෙනවා. ප්‍රස්ථාර තියෙනවා. සමීකරණ තියෙනවා. ගණිතයේ ඔයාලා කීයකින් එනස් 32කින්ද? දෙවෙනි වාරයටද? ඔව්. දෙවෙනි වාරයට පාඩම් 32 අහුවෙන්නේ 23යි. තුන්වෙනි වාරයට තමයි 32කින් එන්නේ. ඒ වුණාට ඇත්තටම බැලුවොත් මැත්ස් නෙමෙයි O level වල අමාරු. සයන්ස් අමාරු. මැත්ස් අමාරුන්නේ අන්තිම අවුරුදු කීපෙම. සයන්ස් තමයි හැම අවුරුද්දකම අමාරු වෙන්නේ. හරි එහෙනම් අපි ත්‍රිකෝණ පාඩමට යමුනේ. එහෙනම් සියලු දෙනාම ලියා ගන්න. අපේ කීවෙනි පාඩමද 8 නේද? ත්‍රිකෝණ එක කියලා දාන්න. අනුමාත්‍රිකාව ත්‍රිකෝණයක අභ්‍යන්තර හා බාහිර කෝණ 84 පිටුවට ඕගොල්ලන්ට එන්න වෙනවා. ත්‍රිකෝණයක අනුමාත්‍රිකාව ත්‍රිකෝණයක අභ්‍යන්තර හා බාහිර කෝණ. ඔපේසේ මේ ගණන්පොත කොටස් දෙක මේ පොත් දෙකකට කැඩුවා. කොටස් දෙකකට කැඩුවා. ප්‍රමේය කියන්නේ මේ අභ්‍යාස කරන්න. ඒක හොඳයි හැබැයි. ඔව්. කෝණ එක. ත්‍රිකෝණයක අභ්‍යන්තර හා බාහිර කෝණ. මේක නම් ඔයා මුලින් මේ 9 ඉගෙන ගත්ත එකක්. මේක මෙතන කතා කරන්න තියෙන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර හා බාහිර කෝණ. දැන් මෙහෙම එකක් කියන්නේ මේක 9 දී ඔයා ඉගෙන ගත්ත ප්‍රමේය. ඇයි 9 එකක් තියෙන්නේ කියලා ප්‍රශ්නයක් ඒ 9 දී එකක් තියෙන 9ට වඩා ටිකක් දුරට යනවා. දැන් හැමෝම ඔන්න හොඳින් අහගෙන ඉන්න පුතාලා ABC කියන ත්‍රිකෝණයක් තියෙනවා. ABC කියන ත්‍රිකෝණේ BC පාදය දික් කරලා තියෙනවා D තෙක්. BC පාදය D තෙක් දික් කරලා තියෙනවා. එතකොට ඔයාට පේනවනේ බාහිර කෝණයක් හැදිලා තියෙනවා. මෙන්න මේ බාහිර කෝණය කියන්නේ පිටත කෝණයට නෙනේ. බාහිර කෝණයක් හැදිලා තියෙනවා. පුතාලා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා තමයි මේ ප්‍රමේයයෙන් කියන්නේ. ඒ කියන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කියන්නේ මොකද්ද? මේ බාහිර කෝණයට අයිති වෙන අභ්‍යන්තර කෝණයනේ. අභ්‍යන්තර කියන්නේ ඇතුළ. ඇතුළතනේ. එතකොට මේ බාහිර කෝණයට අදාළ වෙන අභ්‍යන්තර කෝණය නෙමෙයි. මෙන්න මේ අනිත් අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවෙන් මෙයා ගන්න පුළුවන්. නැත්නම් මේ දෙන්නගේ එකතුවට සමාන වෙනවා. ඕකයි මේ ප්‍රමේය කියන්නේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වේ. ඒ කියන්නේ සරලව කිව්වොත් පුතාලා වෙතන අංශක 60යි. වෙතන අංශක 70යි කියලා හිතන්නකෝ. එහෙනම් මේ කෝණයේ අගය ඔයාට හොයන්න පුළුවන් 60යි 70යි එකතු කරලා. 60යි 70යි අංශක 130යි. කොහොම වැඩක් තමයි කියන්නේ. වෙන ත්‍රිකෝණයකට ගමු. ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඍජු කෝණී ත්‍රිකෝණේ
මෙන්න පාදය දික් කළා. එතකොට මේ හැදෙනවානේ බාහිර කෝණය. මේ බාහිර කෝණේ ඓක්‍ය ගන්න පුළුවන් අපිට. මෙයාට අදාළ වෙන අභ්‍යන්තර කෝණය නෙමෙයි. මේ දෙන්නගේ එකතු. හිතන්නකො මෙයාගේ ගානක් මම 60යි කියලා දෙන්නම්කො. මෙයා 90. එහෙනම් මේ කෝණයගේ ඔයාට එන්නේ කොහොමද? 90යි 60යි එකතුව අංශක 150යි කියලා. ඕක තමයි මේ ප්‍රමේයයට දෙන්නේ. ඒක පැහැදිලිද? තේරුණාද? ප්‍රමේය පැහැදිලිද? ගැටලුවක් නැහැ. තේරුණා සර්. හරි. හැමෝටම පැහැදිලිද පුතාලා? අපි ලියා ගමුද? මම මේ පොඩ්ඩක් නිකන් අගයන් දැම්මේ. අපි ඉංග්‍රීසි අකුරු වලින් ලිව්වොත් ACD කෝණය සමානයි. ACD කියන්නේ බාහිර කෝණය. ACD සමානයි. මේ දෙන්නගේ එකතු. මෙයාගේ නම BAC එකතු කිරීම. මෙයාගේ නම ABC. මේක අපි ගානක් විදියට පෙන්නුවොත් මෙතන x කියලා ගත්තොත් x සමානයි 90 ධන 60. 90 ධන 60. ඒ කියන්නේ අංශක 150යි. හරි පුතාලා එහෙනම් මේ උදාහරණ දෙක ලියාගෙන ප්‍රමේයයක් ලියාගන්න 84 පිටුවේ තියෙන ප්‍රමේය කියලා දාලා ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. ඉක්මනට කරන්න බලන්න. සර් ඔව් ඉවරද?
ත්‍රිකෝණය තියෙන මේ ලකුණු දාන්න ඕනේ. මොකද්ද පුතා? ත්‍රිකෝණය ඇතුළේ තියෙන අගයනුත් දාන්න ඕනේද? ඒක ඕනේ. ඒක ඔයාට මෙහෙමයි. ඔයාට පොඩ්ඩක් ඒක මේ අයිඩියා එකක් ගන්න ඕන නම් පාට පෑනකින් දාගන්න. සර් ලියලා ඉවරයි. ලියලා ඉවරයි. හැමෝම ලියලා ඉවරද පුතාලා? හරි. එතකොට හොඳින් එහෙනම් එක්සෑම් එක ලියන්න මැස් පේපර් එකට පේස් කරන්න ඉන්න අය හොඳින් ලියන්න. කවුද සනුප විතරද පස්වෙන්ද එක්සෑම් එකට ඉන්නේ ලියන්න. පවනිත් පස්වෙන්දද ලියන්න ඉන්නේ. පවනිගේ එක්සෑම් ඉවරයිද? සනුප විතරයිනේ. හරි. එහෙනම් හැමෝම try එකක් දෙන්න එක්ස්ට්‍රා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. තාම රෙකෝඩින් එක බැලුවේ නැත්නම් රෙකෝඩින් එක බලන්න. බ්‍රහස්පතින්ද සම්බන්ධ වෙන්න කලින් අනිවාර්යයෙන්ම try එකක් දෙන්න රෙකෝඩින් එක බලලා සහභාගී වෙන්න. ඒක බැලුවේ නැති වුණත් සහභාගී වෙන්න අනිවාර්යෙන් ඔයාට අල්ලගන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. වැදගත්ම දේ ඔයා සහභාගී වෙන එක. බැරි අය අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලාගෙන යන්න. හරි එහෙනම් අපි ලබන සතිය හම්බ වෙමු. සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්. ආයෙත් හරි.